159 දිනකට ආරාධනා කරනවා එදාට ඇවිල්ලා සාක්ෂි විමර්ශනය කිරීම පිළිබඳව සාක්ෂි විමසීම පිළිබඳව අවධානය යොමු කරන්න. තැන් වල කියවන්නේ නැතුව. එතකොට එතුමන්ලාටම දැනගන්න පුළුවන් එතුමන්ලාගේ පොලිසිය හැසිරිච්ච ආකාරය පිළිබඳව. ඔබතුමා රටවටේ ගියාට කමක් නැහැ මේ නඩු දවස් වලට හරියට නඩු වලට සහභාගී වෙන්නේ. මොකද නලින් ජයසිංහ මන්ත්‍රීතුමාම කියලා තියෙනවා. නෑ මම ඒ දවසත් පොතේ ලියාගෙන තියෙන්නේ. මම ඒක මතක තියාගන්නම් ගරු නලින්ද ජයතිස්ස ඇමතිවරයා මට මතක් කර දුන්නා කියලා. මම එතුමාගේ ඉල්ලීමක් කරනවා නඩු දිනේ තියෙන්නේ ලබන මාසේ 7 වෙනිදා. ඊට පෙරත් මතක් කිරීමක් කරොත් හොඳයි. මොකද මේ දවස්වල රැස්වීම වලට බොහොමයකට එන්න කියන හින්දා වැඩ වැඩිනේ අමතකුණොත්. ඉතින් මම සතුටු වෙනවා නලින් ජයතිස්ස ගරු ඇමතිවරයෙක් විදියට මට ඒක මතක් කිරීම පිළිබඳව මම ඒ වගේම එතුමාටත් ආරාධනා කරනවා. 159 දිනකට ආරාධනා කරනවා එදාට ඇවිල්ලා සාක්ෂි විමර්ශනය කිරීම පිළිබඳව සාක්ෂි විමසීම පිළිබඳව අවධානය යොමු කරන්න. තැන් වල කියවන්නේ නැතුව. එතකොට එතුමන්ලාටම දැනගන්න පුළුවන් එතුමන්ලාගේ පොලිසිය හැසිරිච්ච ආකාරය පිළිබඳව. දැන් කොහොමද නැගෙනහිර පළාතේ ඇවිදලා එනකොට මොකද තත්ත්වය? මේ පැත්තේ මොන වගේ ප්‍රතිචාරයක්ද තියෙන්නේ? ගොවි ජනතාව විශාල අපහසුතාවයකට ආර්ථික පීඩනයකට සමාජ පීඩනයකට මුහුණ දීලා තියෙනවා. එදා නැගෙනහිර පළාතේ ගොවි ජනතාවත් එක්ක කුඹුරට බහැලා වී කොයන් කරල් කාපු මඩ නාපු ඇමතිවරු අද ටයිකෝට් දාගෙන කොළඹ හතට වෙලා ඉන්නවා කියන එක තමයි එයාගේ චෝදනාව. ඒ වගේම පොහොර දරා ගන්න බැරි වියදමක් යනවා පොහොරවලට. ඒ වගේම පොහොර මහා කනට පොහොරවල විශාල හිඟයක් තියෙන බවක් තමයි ගොවි ජනතාවගේ විශ්වාසය. ඉතින් මේකට ආණ්ඩුව උත්තර දෙන්න ඕනේ. ඉතින් අපි පණිවිඩය දුන්නා. දැන් උත්තර දීලා වැඩේ කරන එක ආණ්ඩුවේ වගකීම. ටික වෙලාවට කලින් බ්‍රේකින් නිවුස් එකක් ගියා. කිහිප දෙනෙක් එනම් සඳහන් කරලා තියෙනවා මේ පාස්පෝර්ට් ප්‍රහාරය ගැන කතා කරනවා. ඒක අභාසයක් වුණා කියලා. මගේ නමක් තියනවද? මගේ නමක් තිබුණේ නැහැ මේ බලපල් මාධ්‍ය වාර්තා කරපු විදියට. නැති අපි ඇත්ත කතා කරනවා. දැන් මම කියන්න ඕනේ නෑ අපි කියන්න ඕනේ නම් කීපුවා නෙවෙයි. දැන් ওই පාස්කුද ප්‍රහාරයේ අධිකරණ ඉදිරිපිටට ඇවිල්ලා කරුණු දක්වන නිලධාරීන් මීට අවුරුදු 2-3කට කලින් කියපු කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ අයම මේ අපි කියනව නෙවෙයි පාර්ලිමේන්තුවේ කොමිසමට ඇවිල්ලා ඒ කොමිසමේදී ඔවුන් සඳහන් කරපු කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න. ඉතින් ඔවුන් එදා එකක් කියලා ඔවුන් අද තව එකක් අධිකරණයට කරුණු දක්වනවා. ඉතින් ඒ පිළිබඳව යම් අදහසක් දක්වන්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. ඒ වගේම මේ පාස්වර්ඩ් එක ගැන කතා බහට ලක් වෙනවා. මොකද හිතන්නේ පාස්වර්ඩ් එක පාස්වර්ඩ් එක අවශ්‍ය නැහැ නේ. ඉතින් අවශ්‍ය නම් සුරේෂ් දෙයි. සලයෙන් පාස්වර්ඩ් එක ඉල්ලුවොත් එයාගේ පාස්වර්ඩ් එක ඇති. යට හංගන දෙයක් නෑ. හැබැයි මතක තියාගන්න. බොහෝ වෙලාවට එයාගේ ඔෆිෂියල් ලැප්ටොප් එක නම් නැත්නම් රජයේ විසින් නීතියානුකූලව ලබා දීපු පරිගණක නම් රාජකාරී පරිගණක නම් බොහෝ බුද්ධි තොරතුරු ඒක ඇති. අර මිලේනියම් සිටි එකට කරා වගේ ඒවා පාවල දෙන්නේ නැතුව අවශ්‍ය කාරණේ විතරක් ඉටු කරගන්න.